arts, entertainment and lifestyle. Chakra TV. It never ends. අයිබෝන් සුබ දවසක් චක්‍රටේ නාරවල සියලු දෙනාටම. මැතිවරණය සඳහා දිනන පපුවන යෙදී තිබෙනවා මැයි 6 වෙනිදාට තවත් කිරි කාලයක් තියෙන්නේ. කාල දේශපාලන කතාබහක් සමගින් අද අපි සමග එකතු වෙන්නේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් නාවින්න කොට්ටාශයෙන් තරගවාදීන සුරේෂ් කුමාර. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. සුරේෂ් මේ මම කැමති දැනගන්න ඔයාගේ දේශපාලනයට මේ ආගමනේ සිදුුනේ මොන වගේ කාලයකද? මම දන්නවා ඔයා මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ ජාතික විමුක්ති පෙරමුණත් සමග සම්බන්ධ වෙලා සිටින තරුණෙක්. මම සාමාන්‍යයෙන් කියන්නේ මම හිටපු නාගරික මන්ත්‍රී 2018. එතකොට මම ජනතා විද්‍යාලයෙන්ද වැළඳගන්නේ මම කියන්නේ ඒක කියන්න ගොඩක් කැමැත්තෙන් කියන්නේ. ජනතා විද්‍යාලයෙන් කියන දේශපාලන පක්ෂය වැළඳගන්නේ මම. වැළඳගන්නේ ඇත්තටම 2002. ඒතර ඒ කාල සීමාව ඉඳලම මම දේශපාලනයට යනවා ජනතා විද්‍යාලයේ විදියට. ඒතර ජාතික ජනබලවේගයේ ගොඩනගෙනවා අපි. ඒකත් එක්ක හොල් එකේ යනවා. කියන අවුරුදු දැන් මම හිතන්නේ 20 අවුරුදු 25ක් විතර 25ක් ජාතික ඔයා පක්ෂයට බැඳෙනකොට ඒ කාලේ වටපිටාව ගැන කොහොමද පොඩ්ඩක් කියන්නකෝ. නෑ සාමාන්‍යයෙන් මේ වැඩේ තියෙන දැන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ ගත්තොත් එහෙම කියන්නේ අපිට අතන තේරුමක් නෑ ජනතා විමුක්ති කියන්නේ දේශපාලන පක්ෂයක් තියෙනවා මම කියන එක තමයි මට මතකේ තියෙන්නේ. ඒකත් එක්ක වැඩේ තියෙන දැන් සාමාන්‍යයෙන් නාමින කොට්ටාසි ගත්තොත් එහෙම බෞද්ධ ශේෂ්ත්‍රය වැඩ කරගෙන ග්‍රාම සංවර්ධන ආරම්භය වැඩ කරගෙන ඉඳද්දී සාමාන්‍ය අපිට මම ඊට පස්සේ තමයි යන්නේ. කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ තියෙන සාමාන්‍ය කොකු ගහනවා කියලා. කියන්නේ වැදගත් අය තෝරගන්න පුළුවන් නම් ඒ කොකු ගහලා ගන්නවා කියන එක. ඒ සමාන කොක්කක් ගහලා මාව ගත්ත කියන එක මට එන්නේ මතකෙ. ඒක හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම කොකු ගහලා හෝ අපි එහෙම ගත්ත කියන එක මම ඇත්තටම අද සතුටු වෙනවා. කියන්නේ මම මේ ජනතා විමුක්තියේ දේශපාලන පක්ෂයේ දැක්කම අදට සතුටු වෙන මිනිස්සු. මේ අවුරුදු 70කට පස්සේ ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම ගැන ඔයාලට මොකද හිතෙන්නේ පෞද්ගලිකව? ඕන ඇත්තටම ගත්තොත් එහෙම මේක කියන්නේ මේක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. කියන්නේ අපි කියමු අපි දන්න ජනතා විමුක්තියේ විදියට ජාති ජනවලගේ විදියට ජනතාව කුමන හෝ මොහොතක වෙනස් වෙන්නේ කියලා. ඒකෝට ඒ වෙනකන් අපිට ඉඳීමේ බලාපොරොත්තු තමයි තියෙන්නේ. මොකද අපිට ඇත්තටම දැන් කියන්නේ පටු ආකල්ප නැහැ. ඒ කියන්නේ වෙන දේශපාලන පක්ෂයක බැඳිලා කොටස ඒ කියන්නේ මොකක් හරි ඈඳගෙන මේ දේශපාලන ගමන වෙනස් කරන්න ඕනේ කියන මතය ආදගෙන ඉන්නේ. කියන්නේ තනි බලයක් විදිහට අපි මේ දේශපාලන ජනතාව වෙනස් කරයි කියලා අපි කියන්නේ අපිට දැනෙච්ච දේකුත් තිබ්බා. අපිට මේක දැනුණා ඇත්තටම මේක වෙනස් කරන්න. දැන් අවුරුදු වෙනවා. ඔව් වෙනස් සිදුවුණා. ඇත්තටම. ඒ කියන්නේ ඒක ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය අවුරුදු 76ක දේශපාලන ඉතිහාසය ගත්තොත් නිකන් කියමකට කියන වචනයකුත් නෙවෙයි. ඒක තුල දේශපාලන පරිවර්තන අනන්ත ප්‍රමාණය සිද්ධ වෙන්නේ නැති. අපි ජනතා විමුක්ති පෙරමුණට හොඳයි කියලා කියනවා. හොඳයි කියලා කියන්න ඔබ තන්ද දෙනවා කියන පිස් බොහෝ දුරට අඩු වුණා. ඒකත් එක ගත්තොත් එහෙම හැබැයි අපිට තිබ්බා යම් කිසි කියන්නේ බලාපොරොත්තුවක් මේක අනිවාර්යයෙන් වෙනස් කරගන්න. හරි අපි එමු නගර සභාවට මහරගම නියෝජනය කරන්නේ ඔබතුමා. මහරගම ඔබ දකින විදිහට තියෙන ගැටලු මොකක්ද? විශේෂයෙන්ම ඔබට හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්. නෑ ඇත්තටම ගත්තෙන් පස්සේ 2018 තමයි මම මේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට පක්ෂෙන් මාවපත් කරන්නේ. ඒකත් එක්ක තමයි දේශපාලන ජීවිතයේ කියන්නේ මන්ත්‍රී ධූරයක් කියන වගකීම එන්නේ අපිට. ඒ වගකීම වගවීම ඒ සියල්ල එන්නේ. ඒකත් එක්ක ගත්තෙන් පස්සේ 2018 පත් වෙලා යනකොට මම දැකපු දේ තමයි ඇත්තටම ඒ කියන්නේ නගර සභාව ගත්තොත් නගර සභාව ගත්තෙන් පස්සේ වුණත් ආධ්‍යාන්තරණය ගත්තත් කියන්නේ අවුරුදු 76ක තිබ්බ දේශපාලන වටපිටාව තුළ ගත්තෙන් පස්සේ කියන්නේ අපි කියමු සාමාන්‍ය ළමයි අවුරුදු 70කට කලින් ඉපදිලා ඒ අවුරුදු 76ක් වෙනකොට සාමාන්‍ය මහලුවේට පත් වෙන සමහරට ඉඳලා තියෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් මෙන්ටලි අවුට්ටලෝ නේද? ඒකත් එක්ක ගත්තෙන් පස්සේ නගර සභාව දැන් මට අවුරුදු 5ක් අපි නගර සභාවේ මන්ත්‍රීවරයෙක් කරනවා. හැබැයි ගත්තයන් පස්සේ ගත්තා. හැමෝම කියන්නේ අතරම දැන් ඔය වංචාව දූෂණය ඒවා ගිහිල්ලා කියලානේ. දැන් ඒ ඇත්තටම ගත්තයන් පස්සේ වංචාව දූෂණය ඒවා යන්න ඒකට මූලිකම හේතුව තමයි ඒ කියන්නේ මේ දේශපාලනේ ආපු ගමන් මේකේ වැරදි. සාමාන්‍යයෙන් අපි කියමු අනපනත් වල වැරදි. ඔන්නෝවා තමයි. ඒ මත තමයි ඒ කියන්නේ නගර සභාවේ දැන් කියන්නේ අපි කියමු සභිකෙන් නැති වුණත් ඒ දේශපාලන ගමන්මකට අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අල්ලස දූෂණය වංචාවට අවතීර්ණ වෙලා තියෙන්නේ. අර පැරණි තිබ්බ කියන්නේ ව්‍යවස්ථා
ඔන්න වගේ දේවල් උතුරු තිබ්බ වැඩි තමයි. ඒවත් එක්ක තමයි වැඩි තියෙන්නේ නිලධාරීන්, ඉතින් අපේ මන්ත්‍රීවරු අනිකුත් පැත්තවල මේ හැම කෙනෙක්ම මේක ඒ කියන්නේ මේක සම්පූර්ණ තමන්ගේ ඒ කියන්නේ බූදලයක් තමන්ගේ ඒ කියන්නේ ජීවිතය කරගෙන ව්‍යාපාරය කරගෙන ඒ කියන්නේ ඒගොල්ලෝ ව්‍යාපාරය කරගෙන ඉඳලා තියෙනවා. කස්සාව රැකියාව ඒ විදිහට තමයි. ඒතකොට අලුත් ආණ්ඩුවේ යටතේ අපි දන්නවා දැන් ඔබතුමා අනිවාර්යයෙන්ම මේ නගර සභාවට තේරිපත් වෙනවා. මොන වගේ වෙනස්කම්ද NPP ආණ්ඩුවක් යටතේ? නෑ ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ගත්තන් පස්සේ නිකන් කියන්නේ වර්ගීකරණය කරලා ගත්තොත් එහෙම අපි කියමු දැන් ඔය වරි පණන් බදු තියෙනවා. ඉතින් ගියන් පස්සේ ඉතින් ව්‍යාපාරික බදු තියෙනවා. ඉතින් යාළුවෝ තව ප්ලෑන් එකක්. ඒ මහා මූලික අංග ටික ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය නගර සභාව ගත්තොත් කියන්නේ ළමා කල්ලි ඉඳලා මරණ පංචකයේ දක්වා සේවය කළ යුතු ගණක් නේ. ඒකට ඒ කියන්නේ ඒක තුල කෙරෙන දේවල් ජනතාව බලාපොරොත්තු වෙන දේ දැනට ගත්තොත් මේ මිනිස්සුන්ට තේරලා තියෙනවා. කියන්නේ කුණු ටික දින්න වෙන්න පුළුවන්, ලයිට් එක දාන්න වෙන්න පුළුවන්, පරිපණන් ගෙවා ගන්න ගියන් පස්සේ වෙන දේවල් වෙන්න පුළුවන්. ඔය ටික විතරනේ. හැබැයි ඔය ටික විතරයි නිකන් මිනිස්සුන්ට ගෝචර වෙලා තියෙන්නේ. හැබැයි මේක තුල වෙන්න ඕන සේවාවන් ටික මිනිස්සු හරියට දන්නේ නැහැ. ඒක මිනිසුන්ට මේ දේශපාලනේ හිටපු දේශපාලනේ අවතීර්ණ කරලා මිනිසුන්ට ඒක කාවත් දෙලත් නැහැ. ජනතාව හිතන්නේ අර දෙක විතරයි. ඒතර ඇත්තටම ගත්තයන් පස්සේ මේ ඒ කියන්නේ වසර 6ක් මේ දේශපාලන ගමන් මඟ බැලුවයන් පස්සේ ඒක තුල වෙලා තියෙන්නේ හිටපු මන්ත්‍රීවරු පාලක පක්ෂයේ විදිහට ගත්තයන් පස්සේ ඒගොල්ලගේ කොමිෂන් එක කියන්නේ මොකක් හරි ව්‍යාපෘතියක් කරනවා නම් ඒක 105ද 7ද ඔන්න කොමිෂන් එකට මැදිහත් වෙලා තියෙනවා. නගර සභාවේ නිලධාරීන්ට සහ සේවකයින්ට වෙන්න ඕනේ ගෞරවාන්විත බව හදන්න නැහැ. එතකොට සාමාන්‍ය දැන් අපි කියමු නිලධාරියෙකුට ඉංජිනේරු මහත්තයා කියන්න පුළුවන්. ලේකම්තුමා කියන්න පුළුවන්. දැන් අනිත් කෙනාට මේ වචනම කියන්න පුළුවන්. හැබැයි සුළු සේවකයා කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා කරන වෘත්තියට එයාට ගෞරවයක් දක්වන්න බෑ. ඒකට ඒ ගෞරවය හැදුනාට පස්සේ තමයි අභිමානයක් එන්න ඕනේ. මම මේකේ ඒකත් කරෙන්න ඕන දෙයක්. මූලික අංගයක් වෙනවා මම දැකපු විදියට. කියන්නේ නිකන් ගත්තොත් එහෙම නගර සභාව තුළ අපි ගත්තොත් දැන් මම දැකපු දේ තමයි සාමාන්‍ය අපි නිකන් උදාහරණයකට ටොපි කොලේ එතනින් ගියන් පස්සේ චොකලට් කොලේ ඔන්න ඔය ටික ඔක්කොම කියන්නේ ඒ ටික ඔක්කොම ඒ කියන්නේ අපි කියමු බුල්ටෝ කොලේ ඔන්න ඔය ඔක්කොම ටික එකම shopping bag එකක දාලා එකම ගැට ගහලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම විසිරෙන්න ඕනේ. නගර සභාව ගත්තන් පස්සේ නගර සභාව තුළ තියෙන නිලධාරියට තියෙන කරුත්වය එතනින් ගියන් පස්සේ මොකද ඒක හැදුනොත් තමයි වැඩි දින යාට අභිමානයක් එන්නේ. ඒත් මිනිස්සාගේ ආකල්ප ටික වෙනස් කරන්න ඕනේ තමයි. අනිත් කාරණේ තමයි ගත්තන් තව එකක් තියෙන්නේ. ඇත්තටම මේ අපි කියමු දැන් ප්ලෑන් එක පාස් කරන්න ගියානේ. අපි ප්ලෑන් එක පාස් කරන්න ගියන් පස්සේ ඇත්තටම ඒක ප්‍රමාද වෙනවා. දැන් ප්‍රමාද කරලා අල්ලස ගන්න පුළුවන්. හරිද? හැබැයි දැන් නිකන් ගත්තොත් ඒක COC එකක් ගන්න බිල්ඩින් ප්ලෑන් එකක් මොකක් හරි අප්ලෝඩ් කරගන්න ගියන් පස්සේ කියන්නේ දැන් මේ රටේ ලෝකේ ගත්තොත් එහෙම රටවල් වල කියන්නේ එකම බැලන්සියකට ගොඩනගිච්ච ගෙවල් තියෙනවා නේද? ඒක තරගයක්. දැන් ඒකේ වාසි සහගත දැන් ඒක මම දැන් ඒක කාලයක් නේ අපි වෙනස් කරන්නේ. හැබැයි මම දකින්න දේ. දැන් මම දකින්න දේ වැඩි තියෙන්නේ. එතකොට ඒ අපි කියමු දැන් තරගකාරීත්වයන් මේ රටේ නෝලෙන් තරගකාරී. හැබැයි නිෂ්පාදනයක් නෑ නිකන් බංගලොත් රටක් විදිහට හදාලා තිබ්බ රටක් නෙමේක. එතකොට වැඩි තියෙන්නේ හැබැයි අන්නර වගේ දෙයක් කරගන්න ප්ලෑන් එක පාස් කරගන්න ගියාම පස්සේ මුදලක් අල්ලසක් දෙන්න වෙලා තියෙනවා. මෙන්න මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ නගර සභාව ව්‍යවස්ථාව. ඔව්. නගර සභාව තියෙන දැන් අපි කියමු මේ ආඥා පනතේ තියෙන. පනතේ තියෙන රෙගුලාසිත් එක්ක. ඒතකොට මේක UD එකෙන් තමයි UD එකේ නිලධාරීන් වල තමයි පාස් කරන්නේ. UD එකක් ඒවා තමයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒක තුල එයාට අවශ්‍ය කරන සේවා බිල්ඩින් ප්ලෑන් එක වෙන්න පුළුවන් COC එක වෙන්න පුළුවන්. හැබැයි ඒක එයා වෙනත් අපි බිල්ඩින් එකක් හදලා තියෙනවා. ඒක පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. හැබැයි ඒක පනතර අනුව දිගත්තොත් එහෙම දෙන්න බැරි නම් බෑනේ. බෑ. හැබැයි මේ වැඩි තියෙන්නේ ඒක දෙනවනේ ලක්ෂ ගණන්. පගා මාර්ගය. ඔව්. මාර්ගෙන් සල්ලි මාර්ගෙන් දෙනවා. හැබැයි දැන් ඒක තුල එකක් තමයි අපි බලන්න ඕන කාරණයක් තියෙන්නේ. ඒ බිල්ඩින් එක සෞශක්තිය අනිවාර්ය වෙන්න ඕන. බිල්ඩින් එක. නැද්ද? සත්‍ය අනිවාර්ය වෙන්න ඕනේ. එතකොට හරියන්නේ වැඩි. එතකොට දැන් හැබැයි දැන් යම් කිසි වෙනස්කම් ඇති වෙලා තියෙනවනේ. මේ වෙනස්කම් මොනවද කියන පදනම මත. එතකොට එයාට අවශ්‍ය කරන්නේ ලෝන් එකකට යන්න නම් අපි කියමු මේ ලෝන් එක දෙන්න ඕනේ
මොකද මේ මිනිස්සයා තව ගාණක් විඳගලා අරක පරිලා හදන්න බෑනේ. බෑ. අපි ගෝ ලක්ෂ 10ක ලෝන් එකක් ගන්න මේක හදනවා. ඒක පාස් කරගන්න ඕන. හැබැයි යා තව ලක්ෂ 3ක් විතර වියදම් කරන්න ඕත් ඒවාගම වෙනස් කරගන්න. එනේ මුළු බිල්ඩින් එකම ගන්න ඕනේ මේ. ඒතකොට මේ වෙනස්කම ඇති කරගන්න කියලා තව ලක්ෂ 3ක් යා වියදම් කරගන්න. අපි දැන් අන්නතර වෙලා ඉන්නේ. අපෝදයක් ලාහුතරුවට යවන්න පුළුවන්. උන් වගේ ඕනේ ප්‍රශ්නනේ. නැත්තම් අසනීපයකට. හැබැයි දැන් මේ 50 වල වෙන්න ඕන කමක් තියෙන්නේ. ඒ කියන්නේ සවිශක්තිය අනිවාර්යෙන් වෙන්න ඕන. අපෝදයක්. එතකොට අරයාගේ අවශ්‍ය කරන කාර්යය. ඒක ඉටු කරගන්න මුදල් දීලා ඉටු කරගන්න තැන ඒ කියන්නේ තැනට යන්නේ නැති තැනට මේ 50 වෙනස් වෙනත් ඕන. නේද? එතකොට යාගේ වැඩි වෙන්නේ මොකද? 50 වෙනස් කරන්න බලය අවශ්‍යයි නේ. අනිවාර්යෙන් බලය අවශ්‍යයි. ඒක නගර සභාව බලය නෙමෙයි. ආර්මික බලයක් තුළ වික කරන්න ඕන දෙයක්. මම දකින්න දේ තමයි ඒ කියන්නේ මේ ආපු ඒ කියන්නේ දේශපාලන යාන්ත්‍රය තුළ ගොඩනැගිලම තියෙන්නේ අර නිලධාරීන්ට සහ අර ඉන්න සභිකයන් මන්ත්‍රීවරු අපි මන්ත්‍රීවරු කියලා කියන්නේ සමහරවිට ඒ සේවා දෙනයි මහජන සේවයක් නෙමෙයි. ඒක සේවයක් නෙමෙයි සභිකයන් ඉන්නවා. එතකොට ඒ අයට අනර මුදලක් අල්ලසක් දීලා මේ වැඩේ කරගන්න තැනට හදලා තියෙන එකක් තමයි. එතකොට ඇත්තටම ඒක වෙනස් වෙ යුතුයි. මම කියන්නේ අපි අත්දැකීම් වෙනස් කරා. හැබැයි ඒක අංක එක වෙන්නේ. ඒක මත තමයි මේ දේවල් ඉටු වෙන්නේ. ඒ කියන්නේ මේ දේ මේ කාරණාවල අල්ලස දූෂණය වංචාවට ඉවා වෙන්නෙම ඒගොල්ලෝ විජු වෙන්නෙම අන්න අර මත. දැන් අනිත් එක තමයි වැඩි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය යුඩිය කියන නිලධාරීන්ට අපි කියමු යාළුවා සතිය දවස් 5ම ඉන්න වැඩක් හදුවා. සතිය දවස් 2යිනේ. ඉතින් දවස් 2 ඉනවා කියන්නේ සාමාන්‍ය එක කවුන්ටරේ කවුන්ටර් 6ක් තියෙනවා. කවුන්ටර් 6 එක කවුන්ටර් එක නිකන් 10ක් බාරගත්ත කියන උගලයි. නේද? ඊයක් කළා. ඒ කියන්නේ 6ක් විතරක් නේ. එතකොට ඒ දවසට තව දවස් 2ක් 3ක් ගියා. එතකොට අරක හිර වෙනවනේ. හැබැයි සතියක් ඇතුළත මේ බිල්ඩින් ටැප්පෝල් එකක් හරි එහෙම නැත්නම් වැඩි තියෙන්නේ මේ සර්වේ ප්ලෑන් එකක් හරි අනුමත වෙන්න තමයි අපි හදන්නේ. එතකොට අර අපි දීලා තියෙනවනේ යම් කිසි ටාගට් එකක්. මේ සතියක් ඇතුළත ඔයාලා වැඩි කරගන්න. එහෙම කරාන් පස්සේ ඒ සතිය ඇතුළත ඒක ප්‍රමාද කරොත් අර විරාදියකට වගේ කියන්නේ. එතකොට ඔය අල්ලසට වැඩි යමු වෙන්න බලන්නේ නැහැ. අපි ඇත්තටම දැන් ඒ කියන්නේ අපි අල්ලස් දූෂණ මේකක් තියෙනවා තමයි. ඒකට තොරතුරු දෙන්න එනකොට කල් ගිහිල්ලා නැද්ද? හැබැයි දැන් අර වගේ දැන් අපි වැහැලා තිබ්බනම් පොඩ්ඩක් අඩු වෙනවා. දැන් අනිත් එක ගත්තයන් පස්සේ වැඩි තියෙන්නේ දැන් නගර සභාව ගත්තයන් පස්සේ අවුරුදු ගණන් පරිණි වාහන තියෙනවා. හැබැයි දැන් නිකන් හිතන්නකෝ දැන් නිකන් ගත්තොත් මොන ජාතික ජනබලවේගයක අපි ඉන්නවා. හැබැයි දැන් හිටපු දේශපාලන පක්ෂවල ඉන්න අය ඒකට ඒගොල්ලෝ දැන් ස්වාධීන කණ්ඩායම් වෙනවා. දැන් මේ ඒගොල්ලම කියනවා නගර සභාව වංචා දුර. නගර සභාව වෙනක් කරගන්න බෑ. එතනින් ගියාන් පස්සේ වැඩි දින ඒකට අල්ලස් දෙන්න වෙනවා. හැබැයි දැන් අපි නෙමෙයිනේ මේ පාලකයෝ විදියට හිටපු මෙයයි. රට පාලනය කරපු ඒගොල්ලන්ගේ කණ්ඩායම. එතනින් ගියාන් පස්සේ දැන් ඒ කියන්නේ UMP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, පොට්ටුව වෙන්න පුළුවන්. ඔය ඔක්කොම සජව වෙන්න පුළුවන්. ඔය ඔක්කොම හිටපු අයනේ. ඒ කියන්නේ වක්‍රාකාරව මේකට දායක වෙච්ච අය තමයි මේ ඉන්නේ. ඔය කියන්නේ ඒගොල්ල කවදාවත් දැන් කියන්නේ ඒගොල්ල කියන්නේ දේ මොකක්ද? කියන්නේ ජාතික ජනබලවේගය තමයි වැරදි. කියන අපි මේ අනපනත් හදලා තියෙන්නේ. අපි නෙමෙයි මේ අනපනත් හදලා තියෙන්නේ. මේ අනපනත් හදලා තියෙන්නේ ඒගොල්ලගේ හිටපු දේශපාලන නායකයෝ. නැද්ද? අනිවාර්යයෙන්. ඒතකොට ඒගොල්ල දැන් කියනවා කියන්නේ නගර සභාවේ නිලධාරීන්ටම මොකක්ද කියනවා. හැබැයි මේ අවුරුදු දෙකමාර කරේ හිටියේ ඒගොල්ලෝ. හිටපු අය නෙමෙයි. ඒතකොට ඒගොල්ල කොහොමද කියන්නේ? ඒගොල්ල දැන් ඇවිල්ලා ස්වාධීනමයක් කරනවා කියන්නේ. ඒගොල්ල කියන්නේ කොහොමද? ඒගොල්ල කියන්නේ බෑ. ඒගොල්ල අතන ගත්තම මේ නගර සභාවේ මැතිවරණයට අපි කතා කරමු නගර සභාව ගැන. මේ ජාතික දේශපාලන ගැන නෙමෙයි. හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් මේ ජාතික දේශපාලන ගැන කතා කරයි කියලා. හැබැයි ඒක තුල ඒගොල්ලගේ හිටපු දේශපාලන නැගිලි දික් කරගන්න අය නෙමෙයි. දික් කරගන්න බෑනේ. කියන්නේ මේ නාම යෝජනා පත්‍රය අත්සන් කරන්න කලිනුත් ඉන්නවා MPP. මහජන එක්සත්තුනේ. පොහොට්ටුවේ ඉන්නවා. සාදෙවි ඉන්නවා. එක්සත් ජාතික පක්ෂේ ඉන්නවා. අත්සන් කරපු දවසම අනිත් අතට වෙන්නේ. ඉතින් අත්සන් කරපු දවසම වෙනස් වෙනවා. එහෙම කොහොමද වෙන්නේ?
දැන් අපි අවුරුදු 25ක් මම අවුරුදු 25ක්. දැන් මම අවුරුදු 25ක් වැඩි දින මේ දේශපාලන තුල ඉන්නවා. දැන් අපි වෙනස් වෙලා නැහැ නේ. දැන් මේවල මේ මොහොතේම කියන්නේ අස්සම් කරපු තප්පරේ වෙනස් වෙනවා. එහෙම කොහොමද ඉන්නේ? මේ මූණවනේ. නැද්ද? කියන්නේ ඒ අයගේ තියෙන මේ මූණවනේ. ඒ අය අපි මේ අපිට කොට මේ දේශපාලන ගැඹුරින් කතා කරන්න ඕන දෙයක් නේ. අපි නිකන් වැඩේ තියෙන්නේ මේ ඒ කියන්නේ අද හෙට මැයි 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ දිනනවා කියලා මැතිවරණට අවශ්‍ය කරන දේ එයාට ජයග්‍රහණයක් වශයෙන් එයා කතා කරන එක වැරදි. මොකද එයාගේ හිටපු පාලකයාට කතා කරන්න ඕනේ. එයාගේ නායකයාට කතා කරන්න ඕනේ. ඒත් එයාගේ නායකයාට එයා කතා කරන්නේ නැතුව කියන්නේ ජාතික ජනබලවේගීත්‍ය ආණ්ඩුව ගත්ත අපිට කතා කරන්න ඇඟිලි දික් කරනවා. හරි විහිළුසහගතයිනේ. ඒතකොට ඒ අය අපි විශ්වාස කරන්නේ කොහොමද? මම කියන්නේ මේ මහරගම ජනතාවට මම කියන දේ තමයි. කියන්නේ ඒ අය විශ්වාස කරනවා නම් ඔබ ඇත්තටම හොඳම උදාහරණය තමයි මේ 2018 තිබු පළාත් පාලන මැතිවරණ. නැද්ද? දැන් ඇත්තටම දැන් මහරගම ජනතාව බුද්ධිමත් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මොකද මහරගම ජනතාව බුද්ධිමත්. අපිට ජනාධිපතිවරණදී අපිට බලය දුන්නා. මහමැතිවරණදී දුන්නා. ඒ විශ්වාසයන් මත. හැබැයි අපිට තියෙනවා දෙයක් අපිට මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ වගකීම තියෙනවා මහරගම ජනතාව. විශේෂ ගම්මට්ටමේ දේශපාලනය කියන්නේ මේක තමයි වැදගත්ම නෑ ඒක තමයි මේ වැදගත්කම කියන්නේ මෙහෙම දෙයක් නේ. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් රටේ විධායක බලතල තියෙන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නෙක් කියන්නේ මේ මහරගමයි ජනාධිපති මං ගත්තේ. ඒතර මහරගම ආසනයේ ප්‍රධාන පුරවැසියා වශයෙන් පත් වෙනවා. යෝ නගරාධිපති වෙන්න පුළුවන්, සභාපති වෙන්න පුළුවන්. අපිට නම් සහෝදරයා. කවුරුත්. ඒක ජනාධිපති සහෝදරයා. එතකොට අපිට වැඩේ තියෙන්නේ කියන්නේ ඒ පත් වෙන සභාපතිට හෝ නගරාධිපතිට බලයක් තියෙනවා අනිසි බලයක්. ජනාධිපතිට නැහැ. ඒ ජනාධිපතිතුමාට එක්කස්සම් කිරීමේ බලය නේ. හැබැයි පත් වෙන නගරාධිපතිට සභාපතිට තියෙනවා එක්කස්සම් කිරීම බලය. ඉතින් බලමු ජනාධිපතිට වඩා බලයක් තියෙනවා නගරාධිපතිට. ඒකනේ ඒගොල්ලෝ පොඩි වෙලාද. දැන් අම්මති කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කාන්තිපුරේ මම සාමාන්‍ය පුද්ගලිකව කතා කරන්න කැමති නැහැ. දැන් අපි දැකපු දේ. කාන්තිපුරිකාර හිටපු නගරාධිපති වැඩි තියෙන්නේ. එනේ අනිසි දනස්කන්ධයක් ඔයගොල්ලෝ දෙන්නේ. ඒකනේ නිකන් ගන්නකො දැන් සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 15000යි දීමනවා. ඒක മന്ത്രി බැටුපක්. වැටුපක් නෙමෙයි දීමනවා උදේ. ඒතකොට ඒක 15000යි. ප්‍රවාහන දීමනවා 2500යි. කමිජෝකට ගියොත් රුපියල් 500යි. හරිද? සාමාන්‍ය රුපියල් 19000කට අඩුයි 20000කට අඩුයි. ඕකනේ. તો දැන් ඉතින් ගත්තොත් 2018 මගේ පොඩ්කාස්ට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමු ගනා මේ මං ඉස්සර අපිට ඇඬුවා ලක්ෂ 38ක් මම විඳන් කරන්නේ ලක්ෂ 38ක් පළාත් පාලන මැතිවරණේ മന്ത്രി ධූරයක් ගන්න එයා තරග කරා මම නම කියන්න ඉතින් කැමති නෑ ශ්‍රී ලංකාවේ කෙනෙක් එතකොට පක්ෂේ ශ්‍රී ලංකා පක්ෂ 2018 ලක්ෂ 38ක් මම විඳන් කරා ඒක හරිද දැන් ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ අපේ දේශපාලන ගත්තොත් අපිට ලීඩ් කට් එක පක්ෂෙන් අපේ වැඩේ තියෙන්නේ ලීඩ් කට් එක පක්ෂෙන් ඒ පත්‍රිකාව පෝස්ටරේ ඔය සියල්ල පක්ෂෙන් එනේ අපිට හුරු බලලා තියෙනවා මුදල් අතපත අපේ ගාමුරු ආනන්දහම්බුරු කියන්නේ නේද ඒ වැඩි සල්ලි තියෙන ඕනේ ඇත්ත ඒක මොකක් තන්දරයක් නමුත් අර අපිට පොදු අරමුණක් දුවන්න තමයි අපිට හදන්නේ. ඒකවල අර ලක්ෂ මම එක තමයි කියන්නා. ලක්ෂ 38ක් මම වියදම් කරා. ඡන්ද 310 තිබ්බේ. හරිද? මම ඉස්සරහට ඇඬුවා. නිකන් ගන්නකො අවුරුදු 5කට කීයද වෙන්නේ කියලා. අවුරුදු 4යි 5ක් වෙන්නේ අමුදයක් නේ. ගත්තොත් 20000. කෙනෙක් ඒ හොයන්න බෑ මොන්සෙන්. බෑ. ඉතින් ඕකට එන්නේ අර පගාවසා ගසා කියන්නේ චේතනාවෙන් නේ දෙන්නේ එතකොට. අනිවාර්යයෙන්. ඒක නේ වෙලා තියෙන්නේ. ඒකමනේ ඒගොල්ලෝ ඒක තරඟ කරන්න බලන්න. එනේ සෝආදී නහරි දාගෙන මොනවා හරි දාගෙන ඒගොල්ලෝ එන්න බලන්නේ. කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේක. ඒ කියන්නේ එකක් තමයි ඒක කුට්ටිය කඩ ගන්න පුළුවන් කියලා. ඒකත් එහෙමයි. තමන්ට නිකන් අර පෞරුෂයක් අභිමානයක්. එහෙම. නගරේ ලොක්කා වගේ නිකන්. ඔය කියන්නේ සභාපතිනේ. ඒක මන්ත්‍රී දුරේ ගත්තත් එහෙමනේ. එනේ ආණ්ඩුව දැන් අපිට එහෙම ඉනියක් නැහැ. අපි උදාහරණයක් ඇතුළේ ගත්තොත් එහෙම දැන් මේ ජනාධිපති වර්ණයේ වෙලාවේ මහමැතිවරණ වෙලාව මේ නගර සභාව ආණ්ඩු බලයක් මුතු බලයකට නෙමෙයි සාමාන්‍ය නගර සභාව තුළ කලින් ඉඳගෙන හැමතිස්සෙම උසස් කරන මිනිස්සු
ඒතකොට ගත්තොත් එහෙනම් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මගේ මාර්තු වැටුප. මම දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. මාර්තු වැඩිම ගත්තොත් පෙරී දින්නේ අපි කොහොමද කියලා දිවාරට හිතා ගන්න පුළුවන්. රුපියල් 4800 දී. වැඩට ගිහිල්ලා නැද්ද ඒ නෝබේ. නෝබේ. මේ අප්‍රේල් මාසෙ වැටුප රුපියල් 10200 දාන්නේ. හරිද? එතකොට අපි වැටුප ගැන බැලුවේ නැහැ. ඒක කැප කරලා කියන්නේ අපි හැම තෘප්තියෙන්නේ. නේද? අපි තෘප්තියෙන් වැඩ කරන්නේ. ඇත්තටම කියන්නේ මම අර හැමතිස්සෙම කියන්නේ ජනතාවත් කියන්නේ මේ කියන්නේ මගේ කියන්නේ මට තියෙන ලොකුම සම්පතක් ඒක. මම තරම් දරු කරනවා. පොදු අරමුණක් වෙනින් ක්‍රියා කරනවා. පොදු අරමුණක් වෙනින්. මට අපිට ප්‍රශ්නයක් අහන්න තිබුණා සුදේශ් මේ දැන් ඒක රාජ්‍ය සේවයේනේ ඔබ ඉන්නේ. ඒක රාජ්‍ය සේවකයෙක්ට එහෙම පුළුවන්ද ඡන්දයක් වෙනින් කියන්නේ. ඒක මම දැන් මේ කියන්නේ නිවාඩු දැම්මයි. නිවාඩු දෙනවා. ඒ කියන්නේ වැඩි දින මැති. ඔබ පත් වුණොත් අයින් වෙන්න ඕනද ඒක රස? නෑ. ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය සභාපති වගේ වුණොත් අයින් වෙනවා. නාගරික මාත්‍රිකයට එම මේකක් නෑ. එතකොට ඒ අනිත් එක තමයි මේ නගර සභාව ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් මේ කසල සඳහා නගර සභාවේ නිකන් වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් අපි අනුමාන කරන කෝටි 100ක් කියලා. කෝටි 100ක් කියලා අනුමාන කරනවා. හැබැයි ගත්තොත් නිකන් ගත්තොත් කෝටි 200ක් මාන්න පුළුවන් මේ. එක දෙයක් මම කිව්වොත් නිකන් ගත්තොත් ඒ නගර සභාවේ ඔන්නේ නිලධාරීන් එක්ක වෙච්ච දේත් එක තමයි මම කියන්න හදන්නේ. නිකන් ගත්තොත් මේ නගර සභාවේ අයිනිකව يعني කසල් ඩ්‍රෝන් 110ක් ඇදෙනවා කියලා තමයි අපිට කියන්නේ. අන්තදින් අපේ සාමාන්‍ය සංකාලයේ කෙනෙක් වැඩි කතා කරගන්න වෙන්නේ 110ක්. එතකොට වැඩි දින අපි කරදියාන්ට ගෙවන්න ඕනේ. කරදියාන්ට දැම්මෝ ලක්ෂ 90ක් ගෙවන්න ඕන මාසිකව. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙන්නේ يعني මේ කොට මම එන්න හදාගෙන කියන්නේ. දැන් අවුරුදු 25ක් පැරණි වාහන තමයි තියෙන්නේ අපි සතුටු. ඒ දැන් එතකොට නිකන් ගන්නකොට අවුරුදු 5න් පාඩ ගත්තොත් වැඩි දින සභාවල් 5ක් වෙනවා. ඒ කියන්නේ අඩුම ගාන 4ක් කියමුකෝ. බාල් 5ක් ඕක 4ක් කියමුකෝ. අවුරුදු 25කට ගත්තා නම්. හැබැයි මේ ඉන්න පාලකීන් කියන්නේ තේරිලා නැහැ. මේවා පරණ වාහන කියනවා. මොකද ඒගොල්ලෝ පරණ වෙන්නේ ඒගොල්ලෝ පරණ නැහැ. ඒක අර මිටින්ගේ පරණ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ට ඒක තේරෙලා නැහැ. ඒගොල්ලන් එක වගේ කියන්නේ. නැද්ද? ඒතකොට දැන් අපි කියමු මිනිස්සුගේ මොකක් හරි දෙයක් අනද මොකක් හරි මේ බිල්ඩින් ප්ලෑන් එකට මොකක් හරි කියන්නේ ඒක අල්ලස දූෂණය නොදී වැඩක් කරගන්න ඒගොල්ලන්ගේ කාල සීමාව අසමත් වෙලා නැහැ. ඉතින් ඒකත් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. නැද්ද? එතකොට නිකන් ගත්තොත් එහෙම අපි කියමු දැන් මේ නගර සභාව තුළ තියෙන මාතෘ සායන ගන්න. ඒවත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ නගර සභාවේ වගකීමක් නේ. හැබැයි ඒවත් මේව වැඩි දියුණු වෙලා නැහැ. දැන් මොන්ටිසෝරි ගන්න. ඒවත් වැඩි දියුණු වෙලා නැහැ. දැන් ඔය හිටපු සභාපති ඉන්නකොට ගෙනිච්ච වැවලකට අපේ බිල්ඩින් එකකට ගෙනිච්චා. දැන් එයා ගිය ගමන් ඒ කියන්නේ ඒකට ගෙනිච්ච දවසේ ළමයි නැහැ. ඔය දැන් නගර සභාව ඇතුළට ගෙනාව අර කුණු ගඳ ගාන ඔක්කොම තියෙන එතෙන් ගාන දැන් ළමයි ටිකක් ඉන්නවලු. හරිද? හැබැයි දැන් ඒකට වැඩක් හදලා නැහැ නේ. ඒ ගම මොකද ළමයි ඉවදෙන්නේ කොහොමද? මහල්. නේ? ඒකට වැඩක් හදලා නැහැ. ඉතින් ඒකටම කියන්නත් ඕන අර පාලකෙක්. ඈ? ඒක අල්ලස දූෂණයට ඔය ඔක්කොම වග කියන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලම දැන් කියනවා නගර සභාව අල්ලස් දූෂණයෙන් කියලා. නගර සභාව මෙහෙම කියලා. අනේ ජාතික ජනබලවේගයේ අඩුවක් වගේ. දැන් නිකන් හිතන්න අපිට තියෙනවා මෙතන ඒ කියන්නේ මේ පාලන එකක් තියෙනවා. මල්සාලාවක් තියෙනවා. අපි සතුව තියෙන නගර සභාවකින් ගොඩිගමුව සුවාංගුගේ ළඟ. ඒක ඉස්සරහා රෝහිණින් ගන්නවා අංග සම්පූර්ණ මේ ඒ කියන්නේ මල්සාලාව. දැන් අපේ එක මොකුත් නැහැ. අර වතුර පාරේ එනවා කියනවා අර මිනිස්සයා ඒ කියන්නේ ඒක දැන් ටෙන්ඩර් දීලා තියෙන්නේ. ඒ මිනිස්සයා කියනවා මෙන්න මෙහෙමයිලා තියෙන්නේ කියනවා. නිකන් හිතන්න මෙන්න වාට හොඳ දෙයක් කියනවා මම. ඒ කියන්නේ මේක ඩෙවලොප් කරන්න බෑ. අපි යන්න ඕනේ අනිත් පැත්ත එක්ක තරංකාරීත්වය. ආණ්ඩුව කරන්නේ ඒකනේ අපි. නැද්ද? වැඩි දින ඩබ්ලිව් එක හැප්පෙන දාලා අපි යන්නේ බෑ. ඒතකොට අපි යන්න ඕනේ අර රෝහිණි අර වලට හැප්පෙන තැනට. ඇයි නොයන්නේ? ඇයි නොයන්නේ? මොකද ඔබ හිතන්නේ? හිතන්නේ එකම දෙයයි. ඒ කියන්නේ අර ඉන්න රෝහිණි අර වල මේගොල්ලෝ කියන්නේ මේක ගොඩනගෙනට අකමැති.
ඉතුරු ටික වාට හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේක ගොඩ නැගනවනේ අකමැතියි අය. එනේ මේක ගොඩ නැගුණොත් ඒක එක වෙනවා. මේ මාර්ගම සේවාව ඉරුණ දැන් ඒකාංක එක වෙනවනේ ඒක. ඒකට කැමති නිලධාරීන් තොර නගර සභාවේ තුල ඉන්නේ නැති. දැන් මෙහෙමනේ. දැන් ඕක ඇත්තටම දැන් නිලධාරීන්ට මේ නගර සභාව හවු වෙන්නේ 2023 මැතිවරණ අවසන් වුණාන් පස්සේ 23 මැතිවරණ තියන්නේ නැහැ. තියන්නේ. නිලධාරීන්ට හවු වෙන්නේ ඒ කාල සීමාව තුල විතරනේ. අවුරුදු දෙකමාර කාල සීමාව තුල. හැබැයි මං කියන්නේ ඔය හිටපු මන්දියෝ දැන් ඔය ඉල්ලන්නේ හැන්දි ගෑරප්පු ඔය ඔක්කොම ඉන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ හිටපු අයනේ. දැන් ඒක කතා කරන්න බෑ. ඒක කොහොම මං ඒක අහන්නේ නෙමෙයි. ඒගොල්ලෝ කොහොමද අපි දේශපාලනේ කතා කරන්න වෙනවා අපිට. මොකද අපි දේශපාලන කාටවත් ගහන්න නෙමෙයි කතා කරන්නේ. අපි දේශපාලනේ ඇත්තටම කතා කරන්නේ දේශපාලනේ හොඳට විග්‍රහ කරගෙන තමයි කතා කරන්නේ. ඒක අපි ජනතාවට කියන්නේ මේක ඔබ හිතන්න ඕන කාරණයක් නෙමෙයි. අනිවාර්යයෙන්. ඔබ හිතන්න ඕන කාරණා. කරුණු පැහැදිලි කර දීමකුත් අවශ්‍ය වෙනවනේ නේද? ඒ කියන්නේ පෞද්ගලික වාදයකට නොගියත් අනිවාර්යයෙන් උනේ. ඒ කියන්නේ ඇත්තටම වාදයකට වැඩිය මේක ගැන කියන දේ වෙන්නේ වාඩිවම එක අහන් ඉන්න වෙන්නේ ඒකනේ. ඒතර දැන් මෙතෙන්ට ඇවිල්ලා අරයා වච්චර ගැහුවා මෙහා මෙච්චර ගැහුවා කියන කතන්දර නෙමෙයි. මේ සියල්ල ගහන්න ඒ කියන්නේ යම් කිසි දෙයක් තියෙනවා මේක තුල මේක කතා නොකරන කවුරු. අපිට අන්නේ දේ කතා කරන්න. පුංචි කාරණා අමතර කාරණාවක් මම කියනවා. ඔයා ඉස්සර මේක වගේ මමත් ගන්නවා. මේ කාන්ති කොලිකාර මැතිණිය ගැන කතා කරනවාම මේ ඉතුමි එක්තරා වැඩසටහනක සඳහන් කරනවා කිසිම පෞද්ගල මේ රජයේ මුදලක් භාවිතා කරලා නැහැ සියලු දේශපාලනය කරේ පෞද්ගලික මුදලින් කියලා. සහ මහරගමට වැඩිම සේවය කරේ ඉතුමිය කියලා. මොකද ඔය ටික? මෙහෙමනේ. දැන් අපි කියමු ඔයාලක තියෙන මුදල. ඒ මුදල තාමත් ඔයාලගෙන තමයි. මන් දුන්නෝ මම හොරකම් කරගත්තන් පස්සේ ඒ මුදල මගේ නේ. නේද? නගර සභාව තුල තියෙන මුදල් ටික ඒක තුල තියෙනවා. ඒක කියන්න පුළුවන් නේ. ඒ මුදලේ තියෙනද නගර සභාවේ මුදල් කියලා ගහලා නැහැ නේ. හැබැයි දැන් ඒක මං ළඟට ආවයන් පස්සේ කොමුණ හොවුදී. ඒක මගේ නේ. හැබැයි නගර සභාවේ තියෙන මිනිස්සුගේ ටැක්ස් අල්ල. නේ ඒක තමයි මම කියන්නේ. ඒක නම නැහැනේ. නම නැහැ. ඒක නම නැහැ. හරිද? ඒක නම නැහැ. ඉන්නේ එකත් එක්ක. එතකොට එයාට ඒක කියන්න පුළුවන් මල් ළඟ නැහැ කියලා. නේද? ඒක කතා කරත් එහෙම වෙන කතා කරලා තියෙනවා. මහරගමට ඔවුන් යද්දී අපි සේවයක් සිදු වුණාද? දැන් මෙහෙම මාකට් මොකද අලුත් ඡන්දයක සෑහෙන ඉන්නවා. නගර සභාවට ඔවුන් එක්ක සේවාවක් ඉටු වුණා නම් මහරගම නගර සභාවට නෙමෙයි වෙන්න ඕනේ. මහරගම ජනතාවට නෙමෙයි සේවාව වෙන්න ඕනේ. එන ප්‍රශ්න තියෙන්නේ. මහරගම නගර සභාවට ප්‍රශ්න තියෙන්නේ නැත්තම් එයාලින්ද කාලේ හොඳටම මැදුවා නම් ඉතින් ප්‍රශ්න ඕනේ නැහැ. දැන් කාන්ති පොඩි කාලේ ඉන්නකොට ඔය බිල්ඩින් එක හදන්නේ. මම ඔය කියාගෙන ආපු මං කියන්නේ මල්ශාලාව ඌක හදන්නේ ඒගොල්ලෝ කාලේ. එහෙම. ඒගොල්ලෝ තිබ්බනේ මේක උන්තර අංග සම්පූර්ණ වැඩක් කරන්න. ඒක තුල වෙන වංචාවකයක් තියෙනවා මම ඒක කියන්නේ නැහැ වැඩක් නැහැ පුද්ගලිකව නෙවෙයි මිනිස්සුන්. මට කියන්න ඕනකම තියෙන්නේ ඒ කියන්නේ පුද්ගලිකව නෙමෙයි. මේගොල්ලෝ ඔක්කොම එකක් තමයි මට. මේ සියලුම දේ එකක්. මේ කාසිය දෙකක් ගන්න. මේගොල්ලා මේක හදන්න උත්සාහය දරපොත් ගන්න තියෙන්නේ. මේ මල ගේකට ගියයි කියලා, මගුල් ගේකට ගියයි කියලා, වාහනකින් බැලලා ආවයි කියලා, හෑන්ඩ් බෑග් එකක් අරගත්තයි කියලා මැදිනියවත් මැදිනවත් වෙන්නේ නැහැ. නේද? එක්කනේ මම ළඟ තියෙන වෙනසු ක්‍රියාව. එතකොට ඒක අපි දැක්කනම් කාන්ති කොටි කාලේ හරින් තිබ්බනම් අද ඒගොල්ලෝ මෙතරම් දරවන්න ඕනේ නැහැ දේශපාලනය කරන්න. නැවතතාවක දැන් ඉතුමි කොහොමද ඉල්ලන්න හදන්නේ නැද්ද? අද එදින් දැන් කියන්නේ හිටපු ශ්‍රී ලංකාවකයි UMP එකයි තිබ්බේ. ඇත්තටම તો පක්ෂ දෙකයි තිබ්බේ. ඒක කෑලි කීයකට ගන්නද කියන්නකො. ඉතින් ඔක්කොම කියන්නේ මේක හදනවා කියලා. ඔක්කොම කියන්නේ නගර සභාව දූෂිතයි. මේක හදන්න ඕනේ. ඒකේ වැඩිකාරෝ ජනතා විදුවරෝම මාලිමාව කියන එක දැන් මේ කියන්නේ ඒගොල්ලෝ. අයිද මේකේ අපි දැක ගන්න ඕනේ මේක මහරගම ජනතාව තේරුම් ගන්න දෙයක් තමයි. කියන්නේ මේගොල්ලෝ මේක හදනවා කිව්වා. හදන්නම් කිව්වා. විශ්වාස කරන්න පුළුවන්. බලේ තියෙද්දි හැදුවේ නෑ. ඒක තමයි. දැන් අපේ ආණ්ඩුවක් යටතේ දැන් මේගොල්ලන්ට පුළුවන්කම අපි දන්න කොහොම මේගොල්ලෝ මේක බලේ ඉන්නේ නෑ. ඒක ආයෙත් දෙකක් නෑ මහරගම ජනතාව ඒ තරම් මේ බුද්ධිමත්ව නැති මිනිස්සු නෙමෙයි. ජනතාව හොඳ බුද්ධිමත්වක් තියෙන මිනිස්සු. මේක ආයි මේගොල්ලන්ට බලය අතර දෙන්නේ නැහැ මිනිස්සු. එතකොට ඒක තුල අපිට විශ්වාසයක් තියෙනවා, පූර්ණ විශ්වාසයක් තියෙනවා.
ඒක අපිට තේරුම් ගන්න වෙන්නේ මේ අය මේක හැදුවා නම් ඒ නගර සභාවට මේ තත්ත්වෙ නැහැ නේද? අද ගත්තත් මිනිස්සු කතා කරනවා අර ඒ කුණු ගෙනිහිල්ල නැහැ. මෙහෙ කුණු ගෙනිහිල්ල නැහැ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? නගර සභාව ඇතුළේ මම ඉන්නේ දන්නවා. වාහනක පිළක්. දැන් මම ඒක තියාගෙන ආවේ. તો ලක්ෂ 90ක් මේ කුණු වලට වෙන කරන කේජිල කරදයන් බාන. කම කාරණයක් මම ගන්නේ ඒගොල්ල කරපු දේ ගැන කියන්නේ මම. එතකොට නගර සභාවේදී තියෙන්නේ ඒ වාහන තියෙන ටිකේ දැන් ටිකක් ඔය හදලා තියෙනවා. දැන්ට මාස 6කට විතර කලින් වාහන 13ක් 14ක් කැඩිලා. හරිද? ඒ කැඩුනා නම් මේවනේ. දැන් අපි කියමු ඒවා කැඩෙන්නේ පරණ හින්ද කියලා කියමුකෝ. හරි. ඒකල කියන පරණ හින්ද. කැඩෙනවා කියලා කියමුකෝ. හරි. හැබැයි එහෙම නම් අර අවුරුදු 25 තුළ මේවා ගේන්නේ. අලුතෙන් වාහන ගේන්න උන්ට ඊළඟ මන්ත්‍රීවරු 18ක් ඉන්නවා. ඒවා ගේන්න කතා කරේ නෑනේ. අපි මේවා කවුරුද කරන්නේ නෑ. අපි කියන දේවල් ගණන් ගන්නේ නෑනේ. හැබැයි ඒකේ තියෙන පණ දෙක තියෙන ප්‍රශ්න ගොඩක්. කරන ඕන දේවල් තියෙනවා. ඒකක් තියෙනවා. එතකොට ඒ වාහන හදන්න දානවා. උක මං කියන්නේ මම එක කිව්වේ. අර ආපු දේශපාලන ගාම්මගේ දිගුවක් තමයි මේවල දුවන්නේ. හොඳේ. කියන්නේ දැන් අපි කියමු කවුරු සභාපති කෙනෙක් ඉන්න කාලේ ඕන වාහන කැඩෙනවා. ඒක වැඩිදින ඒ වාහන දානවා. හදන්න දැම්මම එන්ජින් එක නෙමෙයි හදන්නේ වෙන එකක් එන්ජින් දෙපාර කරනවා ලක්ෂ 8ක් නෙමෙයි දානවා. තමන්ගේ හැඳුරු කමකයක් දානවත් තියෙනවනේ. ඒකට ඒකත් හදාගන්න. ඕක තමන්ගේ වාහනේ හදාගන්න පුළුවන් ඉතින්. ඉතින් තමන්ගේ වාහනේ හදාගන්න. නැද්ද? ඒතකොට අවුරුද්ද අවසානට මොන හරි තවත් දෙනවා. හරිද? ඔන්නෝමදී ඒතර වැඩි තියෙන්නේ ඒ වාහනේ ලක්ෂ 8ක් 9ක් විතර තමයි එන්ජින් එක. මම දන්න දේවල් තිබ්බ මේ ළඟ නැතක. ඒතකොට ඒ එන්ජින් එක හදන කෙනෙක් ගහනවා. ඒ වාහනේට දානවා ප්‍රයිවට් වාහනයක්. එතනනොත් හරිද? ඒක අපි නිකන් හිතන්නකෝ දැන්ට වාහන 10ක් දුවනවා කියලා. කැඩෙන එකේ තොර වාසි නිලධාරීන්ට. ඒක කැඩුණා ඒ කියන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ කුණු ඇද්දත් වාසි නොඇද්දත් වාසි. ඒ කුණු වලින් ගහන්නේ මම කියන්න වෙනවා. එතකොට වැඩේ තියෙන්නේ දැන් මේක ඔන්න දැන් අර වාහනේට වාහනයක් දානවා. දැන් අපි තියෙන්නේ සාමාන්‍ය ඔයාගේ වාහනේ නා. ඔයා කියනනේ මේක මට දවසින් හිට ඕනේ මට මේ වාහනේ ඉදින් රිපෙයාර් කරලා. හරිද? අපි කියමු දැන් රාජ්‍යාංගික අපි සතියයි. එක්කම දෝන්නේ. වීගේම නැහැ. මාස 3ක් හරි කවන්නේ නැහැ. මාස 3කට තමයි ගහන්නේ. ඒක හිතන්නේ. වාහන 10ක් දැම්මොත් රුපියල් 15000 ගානේ දවසට හදන. දවසට ප්‍රයිවට් වාහන දුවන. ලක්ෂයකමාරක් විතර. මාසෙ කීයද? මාසෙ මේ අපි බදුද ඕ මම කියන්නේ ඒක තමයි. එතකොට ඒ මුදල් මේ මුදල් මේ මොකද කාන්ති පොඩිකාර සභාපතිලා ඉඳද්දි කැෂියර් එකට ගිහිල්ලා මගේ සල්ලි ටික දෙන්න ගිහිල්ලා හරි නෙමෙයි කියන්නේ මම කියන්නේ ඒක. ආ හොඳයි. අර තේරෙයි මම කියනකොට. ඒක ගිහිල්ලා කැෂියර් එකකින් ඉල්ලා යන්නේ නැහැ යා. තව කෙනෙක් එහෙම ඉල්ලා යන්නේ නැහැ. ඒක හදලා තියෙන වරල්ල තමයි මම කියන්නේ. එතකොට ඒක ඒ වටේ ඉන්න නිලධාරීන්ට බෙදෙනවද? නෑ ඒක තමයි මම කියන්නේ. ඒක දැන් අතහැරනවනේ දේශපාලනේ අතහැරනාන් පස්සේ නිලධාරීන් දෙනවනේ මේක. ඒත් ඒ රූල් එක හැම දුවනවා. අර ඒ කියන්නේ නව පාරක් කපලා තියෙනවා දැන් අපි. නැත්තම් කියන්නේ යන ලයින් එකේම තමයි ඒ දුම්රිය දුවන්නේ. හරිද? ඒක නිසා මම කියන්නේ එතකොට අර වගේ කියන්නේ ලක්ෂ එකමාරක දෙනවද කියමුකෝ දවසට මාන 10කට මාසෙට 45 ආරංචි මාර්ග විදියට සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ 10කට චෙක් එකක් දෙනවා කියලා තමයි ආරංචි රොඩ අදනාය යන්නයි. එතකොට මේ වාහන දාලා තියෙනවා. ඒක සාකච්ඡා හැබැයි සේවකයෝ රජයේ මේ නගර සභාව යටතේ වැඩ කරන සේවකයෝ. ඒක තමයි. හැබැයි වාහන ඩ්‍රයිවර්ස්ලා වෙනස්. ඒගොල්ලෝ වාහනනේ. ඒවා. හැබැයි දැන් තව එකක් තියෙනවනේ. අපි කො මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. ඒ විසායතනිය වුණාම පොදිනවා. එතකොට දැන් මේ නගර සභාව දිනවා කසල බද්ද. වාඩුණා කසල බද්දක් ගන්නවා. එනේ අපිට ඍජුව මිනිසුන්ගේ ගන්න බෑ. ව්‍යාපාරිකට අපි ගන්න පුළුවන්. ව්‍යාපාරිකට පුළුවන් මගේ කුණුට මෙච්චර ගාණක් තියෙනවා කියලා ඒක ඇස්ටිමේට් කරන් පස්සේ එයාට පුළුවන් මේ කසල බද්ද ගන්න නගර සභාව. හැබැයි අපිට ලක්ෂ 90ක් නම් කසල සඳහා කරදියන්න බාන්නේ යන්නේ. අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ ලක්ෂ 45ක් කරේ අපි වා ගන්න ඕනේ කියන එක. ඔව්. අපි වෙනම අපි ආපුවෙන් පස්සේ වෙනම කසල සම්පතක් කරන වෙලෙට අපි යනවා. කසල සම්පත දැන්න ඒගොල්ලෝ. ඔව්. ඉතිහාසෙත් ඒවට දැනුත් ඒවා නේද? ඒකට අපි දැනට කියන්නේ දැනට වෙලා තියෙන අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ.
අපි තව ලක්ෂ 45ක් විතර මේකෙන් හොයා ගන්න ඕනේ. කසල සඳහා යන වේදනෙන් අඩක් අපි හොයා ගන්න ඕනේ. කියන්නේ මුදා ජනතාවගේ බදු මුදල් ටික නෙමෙයි යන්නේ. කසල මුදලක් විතර වෙන්නේ නැහැ නේ. එතකොට අපි යෝ කීර්ති ආයතනේ මම දන්න දැන් තියෙනවා දැන් උගත් තැන් වල අතාරියට දෙන්න තියෙනවා. එතකොට මේ ආයතනය තුල තියෙන අපි යෝ කසල ටෝන් 10ක් නම් දෙන්නේ මාසෙට දෙකකට සල්ලි වදින. ඉතුරු වලට ඒගොල්ලෝ ගන්න. අපි උදාහරණයක් දෙක දෙකක් කිව්වා. මේ ළඟදී මට ආවා නිවාස සංකීර්ණ එක නිවාස 25ක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි 25000 ගානේ මාසෙට දුන්න කසල ටික ගෙනියන්න. දැන් මම උතන ඉන්නේ හින්දා වැඩි දින පොඩ්ඩක් අතෑරලා දාලා මේගොල්ලෝ ඒ කසල මුදල් එකතු කරන එක. මම දුවා මාරවැඩි දැන් කසල ගෙනියන්නේ නැහැ. මම ඇයි ඒ? දැන් අපි ඉතින් 25000ක් දුන්න මාසෙට. මේ දැන් මේ පිට පීච්ච මහත්තයා දුන්නේ. ඉතින් මේ දැන් ඒක ගෙනියන්නේ නැහැ. දැන් එහෙනම් කසල ගෙනියන්නේ නැහැ කිව්වා. හරිද? ඉතින් මම ගාවිලා හල්ලි ගෙවන්නේ. අපි අද්දවන්න. ඒක මම නිකන් හිතන්නේ. මොනවගේ ආයතන කීපයක් ගන්න. ඒ නගරසභාවේ නගරාධිපතිද කියන අවශ්‍ය වල මේ යාගේ එක්කසන් ගිරීමේ විසුම් කරන්නේ. හරිද? ලක්ෂ 20ක පාරක් දුන්නොත් මේකට 25ක් දාන්න. නැත්තම් මම මේක අස්සම් කරන්නේ නැහැ. කොහොමද අස්සම් කරන්නේ යාවනේ? නැද්ද? විසුම් බාර්තාව කොහොමද නේ අතව අස්සම් කරන්නේ? එයාට එක ගන්න පුළුවන් නේ. කවුද හොයන්නේ? ඒගොල්ලෝ මාන්නුනේ. නේද? ඒක හොයන්නේ නැහනේ. එතකොට දැන් ඔය පොත එහෙම හොයන්නේ නැත්නම් අනිත් ඉන්නකට දෙනවනේ කියන්නේ. මේ පාරත් කරන. ඒ වැඩුත් වෙනවා හොඳේ. කියන්නේ ඒ වැඩුත් වෙනවා. ඉතින් දැන් ඔයාට දෙනවා. ඒකයි මේ ඉන්නේ. ඔයාට 100% විතරයි. 107යි හෝ 5යි හෝ 10යි හෝ. ඔයා මන්ත්‍රීවරේ. කියන්නේ එතකොට ඔයා කතා කරන්නේ නැහැ ඩාමු. මට දුන්නා. ඔක්කොම දුන්නා වැඩි දින මට. ඔයා කතා කරන්නේ නැහැ. ඔයා කතා කරන්නේ මට මුත්‍ර ගන්න කොහොමද යන්නේ මේ පාටි? ඔයා කතා කරන්නේ ඔයාට දෙනවා ගන්නවා. හරිද? හරිය වෙනම ගන්නවා. හරිද? වෙනම ගන්නවා. ඒක වැඩි තියෙන්නේ. කියන්නේ එහෙම තමයි. මේ ඉල්ලමක් වගේ. ඔය ඒක දැන් ඒක නා සුරුවේ කවුද එක තැනක කියන්නේ? සවලෙන් කාලා හැන්දෙන් කඩනවා කියලාද? නේ? ඒ වගේ හොඳ උපමාවක් දෙනවනේ. ඔව්. ඒ සවලෙන් කාපු අය දැන් හැන්දෙන් කඩනවා කියලා. ආරම මන්ද. ඔය දැන් සවලෙන් කාලා. ඔව්. දැන් හැන්දෙන් හරි කල්ලා එනවා පොඩ්ඩක්. ඒක තමයි කියන්නේ. ඒතකොට මේ එකම මූණුනේ. ඒතකොට මං කියන්නේ වැඩි දින අන්නර කසල ගන්න දෙයක් දැන්. ඔය ඉස්සෙල්ලා මොන තැනකට ගෙනාවා මේ කසල වලින් ගහන එකකුත් තියෙනවා කියලා කියන්නේ. නෑ ඒක තමයි මම කිව්වේ. අර කසල වලින් ගහන්න යන අරකේ. කියන්නේ ව්‍යාපාර කසල බදු තියෙනවා. ඒ බදු ටික මේගොල්ලෝ ගන්නවා. අපේ වාහන දාලා ඒක ටික අදිනවා. ඕගොල්ලෝගේ වඳ මුදලින් ඒක කරදියාන්න මුදල් ගෙවනවා. ඒ කසල බද්ද ඒගොල්ලෝ ගන්නවා. දැන් මේවල කසල වලින් ගහච්ච දේවල් මේ මාර්ග මාර්ග මේ වෙන දේවල් දැන්ටත් වෙනවද? දැන්ටත් වෙන දේවල්. දැන් ටික අඩබර වෙලා තියෙන්නේ වැඩි. දැන්ටත් වෙනවා. ඒතකොට කසල වලින් ගහන ක්‍රම කීයක් තියෙනවද? නිකන් ගන්න. ඉතින් දැන් මේවා මේගොල්ලෝ වෙනස් කරනවා මේ. ඉතින් මේවල ඉන්න කාලේ තිබ්බනේ මේවා. ඉතින් මේවල ඉන්න කාලේ තිබ්බනේ මේවා. දැන් නිලධාරියට විතරක් ඇඟිලි දික් කරන්නේ නිලධාරියට නෙමෙයිනේ පාලකයා මේක නිවැරදි කරලා යන්න දෙයි. නේද? දැන් නිකන් හිතන්න දැන් මම එකයි වාට කිව්වේ. ඒ කියන්නේ කස්සල්ල වලින් ලක්ෂ 90ක් ගෙවනවා නම් වැඩි දින්නේ. ඒකෙන් ලක්ෂ 40ක් අපි උපයන මාර්ග හදාගන්න ඕන එකක්. එකක් වාහන ගැලිනවා. නිකන් හිතන්න ලක්ෂ 45ක් ගෙවනවා. අපි 50ක් හදන්න වෙනවා වැඩි දින්නේ. ඒකේ හදන්නවා. අපි ලීසින් කරලා ලක්ෂ 2ක් මාසෙට ගෙවන්න වාහන 10ක් ගත්තොත් ලක්ෂ 20 නේ යන්නේ. ලක්ෂ 20 නේ යන්නේ. හරිද? වාහන ටික ගෙව ගන්න වෙනවා. හරිද? සේවකමද සේවකටි පදව ගන්න වෙනවා. හැබැයි මේ වැඩි දින ওই ටික ඔක්කොම කරන්න පුළුවන් මේ ටිකේ. يعني කෝටි 3ක් 4ක් විතර මේ කසල සඳහා වියදම් කරන්න වෙනවා. හැබැයි ඒක ඔයා නිකන් හිතන්න. ඒ කියන්නේ මේ සේවකයට හම්බ වෙන දෙයක්වත් නෙවෙයි. ජනතාවට හම්බ වෙන ප්‍රතිලාභයක්වත් නෙවෙයි. හැබැයි ඉදා ඉඳපු පාලකයෝ ඉඳලා වැඩේ තියෙන්නේ මේ නිලධාරි කලන්තිය හදිච්චන් පස්සේ ඒ අයට කියන්නේ ඒගොල්ලෝගේ සුපවිහරණය සඳහා හදාගත්ත අනපනත් සහ උන්ගේ ක්‍රමවේද තමයි ඒගොල්ලෝ තියෙන්නේ. ඒ ක්‍රමවේද අනිවාර්ය වෙනස් කර යුතු ක්‍රමවේද. මේ මහලුකු දේවල් නෙමෙයි. මහලුකු දේවල් නෙමෙයි මේවත්. එතකොට වැඩේ තියෙන්නේ නිකන් හිතන්නකෝ අර හදන වාහනෙන් ගහන. නැත්නම් වාහන එකක් නෑ වගේ මම හිතන්නේ. මේක තමයි මම කිව්වේ. ඒ කියන්නේ මම මේ කවුදයක් උදාහරණයක්. හදන වාහනෙන් ගහන. එතනින් ගියන් පස්සේ හදන්න දාපු වාහන නිසා දාන වාහනෙන් ගහන. ඔව්. නැද්ද? නේද? ඊට පස්සේ වැඩි තියෙන්නේ
අර කුණු ටික පටවන්න ගිහිල්ලා ඒකෙනුත් ගහනවා. කියන්නේ මම දැකපු දෙයක් තියෙන වැඩි දින මේක ආර්ථික සංවර්ධන බසිල් රාජපක්ෂ තමයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශකයි ගොඩනගන්නේ තියෙන්නේ. නගර සභාව තුල. කියන්නේ එයා අර මුදල් එයාට යන්න ඕනේ මේ මුදල් මෙයාට යන්න ඕනේ අර අරම ගන්න ඕනේ මෙයා මෙහෙම ගන්නවා. તો දැන් අර මිනිස්සුන්ට ජනතාවට කියන්න දෙන්නේ මේකේ ඇත්තම ගත්තම කියන්නේ අවුරුදු 70ක් ඉස්සෙල්ලා. කියන්නේ 70 පැත්තට අපි කියමු නිකන් අවුරුදු 40ක් ගන්න. 40ක් තිස්සේම කරේ වංචාව. මොන්න මූණු දාන් ආවත් මොන්න වෙස්මුණ නැන්දත් වැඩි දින ඉන්නේ මේ අය තමයි. හරි ඉතින් ඕවට තිරතියන් තමයි මයි 6 වෙනිදාට මිනිස්සුන්ට අපේ ජනතාවට ඔන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. සුරේෂ් මගේ අවසාන ප්‍රශ්න කීපය. අපේ මම හිතන්නේ ඔබලාගේ පක්ෂයේ නගරාධිපති අපේක්ෂක විදියට නම් කරලා තියෙන සමාන සමරකෝන් සහෝදරයා. අපි එතුමා ගැන සඳහන් කරමු. දැන් එතුමා වටේත් මට දැන් හිතෙනවා මේ යම්කිසි ව්‍යාපාරික වලල්ලක් තියෙනවාද කියලා මේක නර්බන එකේට හිතෙන්න පුළුවන් මේ ඉන්නේ යන්නේ තවත් ඒ වගේ නගරාධිපති කෙනෙක්ද කියලා. නෑ මෙහෙමයි. ජනතාව අපි ජනතාව තුනේ ඒ ජාතික ජනබලවේගය නිර්මාණය කරනවා. අපිට තියෙන ඇත්තටම අපේ රටේ ඇමතිවරු ගත්තත් ඇත්තටම ගත්තන් පස්සේ කියන්නේ තමන්ගේ ඉන්දර දීමනාව කපාගෙන එතනින් ගියාම තමන්ගේ වැටුප ගන්නේ නැතුව තමන් නිවිවස් ගන්නේ නැතුව ඒ කියන්නේ ජාත්‍යන්තරිත පිළිගන්න වැඩි දින්නේ ලෝකේ කියන්නේ රටක් එක්ක අපි අභිමානවත් හිත ගන්න පුළුවන් දේශපාලන පක්ෂතර ජාතික ජනබලවේගය කියන්නේ. ඒතකොට ඒ වෙලී දේශපාලන පක්ෂයක කියන්නේ කොටස් තුනක් තියෙනවා. ඒ දේශපාලන කොටස් වීම ජනතාව ඉතුරුනේ වැළඳ ගැනීම මම දකින්න මම ලොකු භාග්‍යයක්. ඒකත් එක්ක අපි සමාන සමරකෝන් සහෝදරයෙක් ගත්තොත් එහෙම සමාන සමරකෝන් සහෝදරයෙක් කියවීම තමයි මොකද පක්ෂේ විදියට තමයි පක්ෂෙත් තමයි තීරණය කරන්නේ සමාන සමරකෝන් දාමු කියලා. ඒකෝට අපේ කිසිම පරිලෝභිකමක් නැහැ. කියන්නේ ඒ සහෝදරයා දිනීම සඳහා මේ මහරගම ජනතාව දිනීම සඳහා කියන්නේ මහරගම නගර සභාව අපට බලය දෙන්න තැනට අපි මේක ගොඩ ගන්න ඕනේ කියන පරමාර්ථය අතුව ජනතාව බෙලගස්සන වැඩි ඉතින් ගියාන් පස්සේ සමාන සමරකෝන් සහෝදරයා ඇත්තටම ඔය මේ පදනමාදනී සභාපතිවරයා එතකොට ඔහුගේ දේශපාලන ජීවිතය ගත්තොත් එimhe කියන්නේ අනන්ත අපගාන කැපකිරීම කළා ඔහුගේ අපි කියන ඔහුගේ ජීවිතය ගත්තා. නාමක හමුදාවේ හිටපු කෙනෙක්. එතකොට සහෝදරයා වැඩි තියෙන්නේ රට වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්. එතකොට තවත් අවදුරටත් අපිත් එක්ක අත්වල බඳගෙන මේ නගර සභාව මහරගම ජනතාව හොඳ නගර සභාව බවට පත් කිරීමේ වගකීම ඔහුට පැවරලා තියෙන මූලික වගකීම විදිහට ඔහු අපි කණ්ඩායම් නායක විදිහට තොරපත් කළා. ඒ වගකීම ඔහු සතු වගකීමක් විතරක් නෙමෙයි. කියන්නේ ඒක අපි සතු වගකීමක්. ඒකට නායකත්වයේ උඩ ශක්තිය ධෛර්යය දෙන්න අපි සූදානම් ඉන්නේ. දැන් මම හිතන්නේ වැඩි කාලයක් නෑ මැතිවරණය සඳහා. එතකොට කොහොමද මේක මේ වෙනකොට ප්‍රචාරණ කටයුතු පක්ෂ සිදු වෙන්නේ? ඇත්තටම මෙහෙමයි. දැන් සාමාන්‍ය පක්ෂයෙන් අපේ ලීෆ්ලට් එක. ලීෆ්ලට් එක ඉතින් කැම්පස්යේ කැන්වසින් එකට අවශ්‍ය කරන සම්බන්ධකම් ටික හදන වැඩ ඉතින් කියන පත්‍රිකාද ජනහමුද ඒ සියල්ල පක්ෂයේ පුද්ගලිකව නෙමෙයි. අපේ එකම ලීෆ්ලට් එකක් එන්නේ. ඒකෝට යල්ල මත පක්ෂෙන් තමයි ලොකු බරක් දාන්නේ. ඒකෝට අපිට පුද්ගලිකව ගිහින් මේව කරගෙන දෙයක් නැහැ. ඒ නිසා මේ පක්ෂෙන් සම්පූර්ණ වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඔබගේ දේශපාලන අරමුණ මොකක්ද? ඇත්තටම මේ මම 2002 අවසන් වුණා 2002 වෙනකොට මේ දේශපාලනේ වැළඳගන්නේ ඇත්තටම අපේ කිසි අරමුණක් ලයිද මේ පුද්ගලික අරමුණක් මත නෙමෙයි. ඒකෝට අපිට තියෙන පොදු අරමුණක් මේ රට ගොඩනගන්න ඕනේ කියන මත. මොකද අපි අනන්ත ප්‍රමාණ දුක්ඛ දෝමනස්යෙන් තමයි මේ දේශපාලනේ කරන්නේ. හැබැයි තෘප්තිය. අපේ කියන්නේ පුද්ගලික අරමුණක් අපිට නැහැ. අපිට තියෙන පොදු අරමුණක්. අවුරුදු 25ක් මම මගේ කාල සීමාව තුළ මගේ ජීවිතේ කාල සීමාව තුළ වැඩිම කාල සීමාව දේශපාලනය මත කරගත්ත කෙනෙක් නේද? එතකොට ඒකත් එක්ක අපිට තියෙන පොදු අරමුණක් මේ නගර සභාව මහරගම නගර සභාවත් මහරගම ජනතාවට අවශ්‍ය කරන ඒ සේවාවන් ටික නගර සභාවට තියෙන නගර සභාවේ කළ යුතු සේවාවන් ටික. ඒ කියන්නේ ඔය කුණු වදින් ටික නෙමෙයි. ලොකු සේවාවක් තියෙනවා. ඒ සේවාවන් ටික කියන්නේ උපරිම කැපකිරීමෙන් ජනතාවට සේවය කිරීම බලාපොරොත්තු වෙනවා. හරි අවසන් වශයෙන් ජනතාවට යමක් කියන්න තියෙනවා නම් ඔබට කියන්න පුළුවන් අවස්ථාවක්. නෑ ජනතාවට ඇත්තටම කියන්න දෙන්නේ ඔබ කියන්නේ මේ ජනාධිපතිවරණය අපිව විශ්වාස කරා. ඒක මහමැතිවරණයට ඔබ අපිව විශ්වාස කරා. අපි කියන්නේ
පළාත් පාලන මැතිවරණය කියන්නේ ඔබට ළඟම ආයතනය. ඔබට ළඟ ආයතනය මේකේ වෙන වංචා දුෂ්ණ ඔබ ගන්න ඒවා වෙන්න පුළුවන්, නොදන්න දේත් වෙන්න පුළුවන්. හැබැයි කෝටි ප්‍රකෝටි ගණන් කියන්නේ මේ හිටපු ඒ කියන්නේ දේශපාලන ව්‍යුහයන් මත ගොඩනැගිච්ච ඒවා මිසක් අලුතෙන් හදපු දේවල් නෙමෙයි මේ තියෙන වංචා දුෂ්ණ සියල්ල. එතකොට ඔබට ඒ හිටපු කාල සීමාව තුළ හිටපු ඒ කියන්නේ දේශපාලන වටපිටාව තිබෙ කුමන හොදක් වෙන්න පුළුවන්. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා පක්ෂ වෙන්න පුළුවන්, කෝට්ටුව වෙන්න පුළුවන්, සදව වෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ල කරේ ඇත්තටම බොරුවක්. ඒක තමයි මම දැක්කේ 2018 මම නගර සභාවට තෝරාපත් කරලා මාව පක්ෂින් යවනකොට ඒ ගාවෝ අත්දැකීම් මත කරන්න තිබ්බ දේ බොහෝයි මේගොල්ලෝ. ඒගොල්ලෝ සතු ආණ්ඩු, ඒගොල්ලෝ සතු බලය, ඒ සියල්ල ඒගොල්ලෝ සතු තිබ්බේ. හැබැයි ඒගොල්ලෝ මේවා කරන්නවත් හිතන්නවත් ඒගොල්ලෝ පුළුවන් කමක් කරලා තිබෙන්නේ නැහැ. මොකද දැන් ඔය කොච්චර කොරඩෝක් දීගෙන ඒගොල්ලෝ දැඟලුවත් වංචා දෝෂ මේ කියන නිලධාරීන්ට ඇවිල්ලා දි කරනවා. ඒ අය ඒගොල්ලෝගේ දේශපාලන පක්ෂවල ඇවිල්ලා දි කරගන්න ඕන මුලින්ම. මොකද අකිල දෙයක තමයි. ඒතකොට ඒ අයට ඇවිල්ලා දි කරගෙන නෙමෙයි ඒ දැන් ඉන්න හදන්නේ. ඒ දේශපාලන පක්ෂයේ පැත්තක තියලා වෙන මොකක් හරි ඒක නැගලා ඇවිල්ලා අපි ස්වාධීනයි දැන් කියන්නේ අපි ස්වාධීන වැඩ කරන්න කැමතියි. හැබැයි ස්වාධීනයි කියන්නේ අතර වැඩි දින්නේ පක්ෂයක් මාරු කරලා ලකුණක් මාරු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ හෘද සාක්ෂි ගන්නව තමයි තම වැඩ කරනවා. ඒ හින්දා කියන්නේ මම ජනතාවගෙන් ඉල්ලන එකම දේ තමයි කියන්නේ ඔබට හෘද සාක්ෂියක් තියෙනවා. ඔබ අඳුරනවා කවුද මේ කියලා. කියන්නේ අපි ජාතික ධර්මයේ විදියට ඇත්තටම තියෙන අපේ පොදු අරමුණක්. කියන්නේ ඔබ අපිව අර තිබ්බ මැතිවරණ දෙක හා සමානව ඊට එහා ගිය අපිට තියන්න ඔබගේ විශ්වාසය, ඒ විශ්වාසයක් වලදු කරන්නේ ඒ විශ්වාසය විදිහම කරන්නේ. හරි, මේ 6 වෙනිදා ඒ විශ්වාසය තහවුරු කිරීම ඔබට බාරයි. ඉතින් අද අපි සම කතා බාර එකතුනේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් නාවින්න කොට්ටාශ වෙනින් තරගවදින සුරේෂ් කුමාරය නම් බොහොම ස්තුතියි අද අපි සමග සහභාගී වුණාට. යලි දවසක හමුවෙන්න බලාපොරොත්තු වෙන අද අපි ඔබෙන් සමු ගන්නවා.